Happy Valentine's Day. ප්‍රීතිමත් ආදරවන්තයින්ගේ දවසක් වේවා. අපි ඉපදෙනකොට අපි මරණය තෙක් දේවල් 4ක් සම්තෘප්ත කරන බලාපොරොත්තුෙන් තමයි එන්නේ. ඒ 4 තමයි ලිංගික උමනාව, ආදරයේ උමනාව, දැනුමේ අවශ්‍යතාවය සහ ආහාරවල අවශ්‍යතාවය. Knowledge, love, food and sex. මේ 4 හරියට වාහනයක රෝද 4 වගේ. ආදරය කියන එක ඇත්තටම පරාර්ථකාමීද? Is love selfless or altruistic? No. Love is selfish. ආදරය ආත්මාර්ථකාමී. අපිට පුළුවන් ද ලෝකේන හැමෝටම ආදරය කරන්න? බෑ. අපි ආදරය කරන්න තෝරාගත්තා ඉන්නවා. අපි කවුරු හරි ආදරය කරන්න තෝරා ගන්නකොටම එකෙන් කියවෙනවා අපි අනිත් අය තෝරාගන්නේ නැහැ කියලා. හැබැයි ඔකේ අපේ ආගමික ශාස්ත්‍රෝන් පැහැදිලි කරන අනිත් පැත්ත තමයි මුළු ලෝකයටම මුළු විශ්වයටම ආදරය කරන්න කියන එක. එතකොට ඒකට අපි ආදරය කියන්නේ. ඒකට අපි කියන්නේ compassion කියලා. කරුණාව කියලා. ඒක බුදුරුන්ගේ තියෙන විශේෂ ගුණයක් නිසා අපි බුදුරුන්ගේ ඒ කරුණාවට කියනවා great compassion, මහා කරුණාව කියලා. එතකොට knowledge දැනුම කියලා කියන්නේ මේ බාහිර ලෝකයෙන්, society එකෙන්, ගුරුරුන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, පන්සලේ හාමුදුරුවන්ගෙන්, දෙමාපියන්ගෙන්, සමාජ මාධ්‍ය වලින් මේ හැම තැනකින්ම අපි එකතු කරගන්නා කරුණු සහ තොරතුරු. Knowledge means the borrowed things from the society, from teachers, from parents, from the chief monks of the temples, from social media, from the TV, whatever you name it. මේ හැම දෙයකින්ම අපි එකතු කරගන්නා facts and information, කරුණු සහ තොරතුරු, සමහරට figures, සංඛ්‍යා දත්ත අපි දැනුම කියලා කියනවා. ඒවා අපි ගන්නවා, අපි ආපහු ආයෙ දෙනවා. සමහර විට පුංචි වෙනසක් අපි ඒ තුල නිර්මාණශීලීව කරොත් ඒකට අපි intelligence කියන වචනේත් ඔකට apply කරනවා. එහෙනම් knowledge, intelligence, දැනුම, බුද්ධිය. ඊට එහා එකක් තියෙනවා. ඒ තමයි wisdom, ප්‍රඥාව. දැනුම එකතු කරන්න පුළුවන්. We can collect knowledge. Collector is there. දැනුම එකතු කරන්නෙක් ඉන්නවා. wisdom එකේදී ප්‍රඥාවේදී ප්‍රඥාව තුලට අපි යනවා මිස ප්‍රඥාව ලබන්නෙක් නෑ. ප්‍රඥාවන්තයා දිය වෙලා යනවා. අවබෝධයක් ඇත, අවබෝධ කරගත්තෙක් නැත. There's understanding but there isn't an understander. ඒ knowledge එක, intelligence එක පහු කරලා ගිය තැන. ඒක හරි සුන්දර තැනක්. මම අද කතා කරේ විශේෂයෙන්ම මේ වැලන්ටයින්ස් දවසේ ලව් එක ගැන. එතකොට තව දෙකක් තියෙනවා. food and sex. sex ගැන කතා කරනවා sex දවසේ. food ගැන කතා කරනවා food දවසේ. එහෙනම් සුබ දවසක්. Have a joyful day. Goodbye.